අදත් අපි සූදානම් වෙන්නේ චක්‍රාවාට ලොග්ස් YouTube නාලිකාව තුළින් ඔබට විශේෂිත වූ දහම් පණිවිඩයක් දහම් දේශනාවක් සාකච්ඡාවට බඳුන් කරන්න. අපි දන්නවා මේ ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කරන සෑම කෙනෙකුටම අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ කර ගැනීම. අපි අද සාකච්ඡා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය එකින් එක විග්‍රහ කරලා මේ කාරණා 8 අද මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. සම්මා දිෂ්ටි සහ සම්මා සංකප්ප කියන කොටස් දෙක. අපි දැන් බලමු පළවෙනි කාරණය සම්මා දිට්ඨි කියලා කියන්නේ මොකක්ද කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒකේ පළවෙනි එක තමයි සම්මා දිට්ඨි. පින්වතුනි මේ සම්මා දිට්ඨිය කියන එක ත්‍රිපිටක ධර්මයේ විග්‍රහ වෙන්නේ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා යංකෝ භික්කවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායේ ඥානං අයං උච්චති භික්කවේ සම්මා දිට්ඨි. දැන් මොකද්ද ඔය කියන්නේ? දුක පිළිබඳව දුක මොකක්ද කියලා දැනගැනීමේ ඥානය පළවෙනි එක. දුක නැති කිරීම, දුක සමුදය වීම. නැති කිරීම නෙමෙයි, දෙවෙනි එක දුක සමුදය වීම. දුක සමුදය වෙන බව දැනගැනීමේ ඥානය. තුන්වෙනි එක දුක්ඛ නිරෝධයේ ඥානය. දුක නැති කිරීමේ ඥානය. කරුණු තුනයි. හතරවෙනි එක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානය. ඒ කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී කියන්නේ ඉහතින් කියපු තුන. මේ දුක්ඛ නිරෝධය කිරීමේ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය කියන මේ තුන නැති කරන එක. පටිපදාවක් විදිහට මෙන්න මේ ටික කරපුවාම මට දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා කියලා ලබා ගන්නා ඥානයට ඥාන හතරක් විදිහට තමයි ඔක තියෙන්නේ. මේවා බුද්ධ ඥාන. ඔබ තේරුම් ගන්න ඕනේ. බුදුන් වහන්සේටත් මේ ඥාන තිබිච්ච තමයි චතුවරිය සත්‍ය අවබෝධ වුනේ ස්වම්භූ ඥානයකින්. එහෙනම් ඔබටත් සිද්ධ වෙනවා සම්භූ ඥානයකින් සම්මා දිට්ඨියටපත් වෙන්න. දැන් සම්මා දිට්ඨියටපත් වෙනකොට පළවෙනි එකේ අපි කියනවා දුක්ඛේ ඥානං. අපි දුක්ඛේ ඥානං වෙලා නැත්තම් අපි අර දුප්පඤ්ඤස්ස කියන ස්වභාවයෙන් තමයි කටයුතු කරන්නේ. දුප්පඤ්ඤස්ස. ඒ කියන්නේ මේක අපි තේරුම් ගත්තේ නෑ අඥානයි. දුක්ඛේ අඥානං කියන ස්වභාවයෙන් තමයි අපි ඉන්නේ. චතුවරිය සත්‍ය මනාකොට සම්මාදිට්ඨියටපත් වුණා කියන්නේ සෝතාපන්න වුණා කියලා. සම්මාදිට්ඨියට දුක්ඛේ ඥානං නම් දුක්ඛ සමුදය ඥානං නම් දුක්ඛ නිරෝධේ ඥානං
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං කියන මේ ඥාන හතර ඔබට එනකොට ඔබ සම්මා දිට්ඨියටපත් වෙනවා. ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේ සම්මා දිට්ඨියටපත් වීමේ වැඩපිළිවෙලක් තියෙනවා. නිකම්ම අපිට සම්මා දිට්ඨියටපත් වෙන්නට බෑ. ඉස්සෙල්ලාම ඔබ සම්මා දිට්ඨියටපත් වෙනකොට සංවලින් මිදී නිදහස් වීමේ දැක්ම හදා ගන්න ඕනේ. සංවලින් මිදී නිදහස් වන දැක්ම. අනික තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අපි දැන් ඊළඟට තේරුම් ගන්න ඕනේ මොනවද මේ සං? මේ සං කියන්නේ පින්වතුනි බුද්ධ භාෂිතී අපි හැම වෙලාවෙම අපේ දේශනාවල අපි කතා වෙනවා මේ සං වලින් තොර බුද්ධ භාෂිතයක් නැහැ. සං වලින් තොර බුද්ධ භාෂිතයක් නැහැ. එහෙනම් ඔබට අනිවාර්යයෙන්ම සං කියන අකුරු දෙක පුංචි වුණාට මුළු බුද්ධ භාෂිතයම සංදේශනාවක් බව ඔබ දැනගත යුතුයි. දැන් ඔබ දුක්ඛේ ඥානං කියන පළවෙනි එක තමයි මේ ඉගෙන ගන්න යන්නේ. එහෙනම් සම්මාදිට්ඨියටපත් වෙනකොට මේ සං කියලා කියන්නේ රාග, ද්වේෂ, මෝහ මේවට කිව්වා අකුසල් මූල. මෙන්න මේ අකුසල් මුල් තුන කාගේ හරි ළඟ තියෙනවා අනිවාර්යෙන්ම මේ ලෝකයට ජාති ජරා මරණ ශෝක පරිදේව උපායාස කියන දුක් පැවැත්මකට උරුමකම් කියන සෑම කෙනෙක් ළඟම මෙන්න මේ රාග දේශ මෝහ කියන අකුසල් මුල් තුන තියෙනවා. මේ අකුසල් මුල් තුන සමානව නැති වුණත් එක එක්කෙනාගේ දැක්ම අනුව මේක වෙනස් වෙනවා. එහෙනම් මේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මේ අකුසල් මුල බලගැන්වෙනවා. එකතු කරමින් කෙලෙස් එකතු කරමින් වැඩි කරමින් එකතු කරමින් වැඩි කරමින් යන සංසාරයි කියලා ගත්ත ගමන. මේ සංසාරයි කියලා ඔබ හිතුවා. සාර බවක් දැනුණා. මෙන්න මේ සංසාර බවක් දැනුනේ ඔබට ඔබ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මේ අකුසල් මුල් තුන, ඒ කියන්නේ රාග, දේශ, මෝහ කියන අකුසල් මුල් තුන ඔබට ඕනි විදිහට නවත්තන්නට, පවත්වන්නට ගියා. අන්න එහෙනම් සංවලින් ඔබට මිදී නිදහස් වෙන දැක්ම නෑ ඔබ තුල. එහෙනම් සංවලින් මිදී නිදහස් වීමේ ක්‍රමය මොකක්ද? දැන් මේකට ක්‍රමයක් තියෙන්න ඕනේ. නැත්තම් දුක්ඛේ ඥානම් බවට ඔබපත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් දුප්පඤ්ඤස්ස. එහෙම නැත්නම් දුක්ඛේ අඥානං කියන ස්වභාවයෙන් තමයි ඔබ කටයුතු කරන්නේ. එහෙනම් ඔබට සිද්ධ වෙනවා මේ සං හඳුනා ගන්න. මේ සං කියන අකුර වැදගත් වෙන්නේ ඔබට නිවන් දකින්නටමයි. වෙන මොකකටවත් මේ සම්භාවිතා කරන්නේ නැහැ. සම්භාවිතාව ඔබ කරනකොට ඔබ ළඟ විසංකාර වෙන්න ඕන. විසං වෙන්න ඕන. නැති වෙන්න ඕන. මා වෙන්න ඕනි. දැන් මෙතන තියෙන සම්මා. එහෙනම් සම්මා කියලා කිව්වේ මා කියලා කිව්වේ සංවලින් මිදී නිදහස් වීම.
සංවලින් මිදී නිදහස් වෙනකොට පින්වතුනි ඔබ තුල මේ රාගය විතරාගී මනසක් විදිහට පත් කර ගන්නට ඕනේ. විතරාගී. දේශය විතදේශී මනසක් බවට පත් වෙන්න ඕනේ. මෝහය විත මෝහී බවට පත් වෙන්නට ඕනේ. මෙන්න මේක තමයි සංවලින් මිදී නිදහස් වෙනවා කියලා කියන්නේ. හැබැයි පින්වතුනි මේක නිකං කරන්නට බෑ. දැන් ඔබ මේක දැනගන්න. දැන් සංවලින් මිදී නිදහස් වෙනවා කියන්නේ විතරාගී විතදේශී විතමෝහී මනස. එතකොට රාග බව, දේශ බව, මෝහ බව මෙන්න මේ අකුසල් මූල ඔබ තුල ක්‍රියාත්මක වෙලා තියෙන බව එකතු කරමින් වැඩි කරමින් ඔබ තුල සංචිතයක් වගේ ඔබ පවත්වගෙන යනවා. අර මව් කිරි දීපු තැන ඉඳලා මරණය දක්වා යන ගමනදී එතනින් අවසන් වෙන්නේ ඊළඟ උපතටත් ඔබගේ බලපාන්නේ මෙන්න මේ රාග දේශ මොහ කියන තුනෙන් සාදාගත් මගේ ආසව පොදියේ තියෙන කර්ම බීජයක් තමයි ඊළඟ උපතකට ඔබට හිමිවන්නේ. ඒකයි ඔබ සංවලින් මිදී නිදහස් වීමේ දැක්ම ඔබට හදාගත යුත්තේ යන්නේ ඒකයි. ඒකයි සම්මා දිට්ඨි කියලා කිව්වේ. එහෙනම් සංවලින් මිදී නිදහස් වීමේ දැක්ම විතරාගී විතදේශී විතමෝහී කියලා ඔබ දැනගන්න ඕනේ. දැන් මේක අපි දෙපැත්තක් දැනගත්තා. එක පැත්තක් රාග දේශ මොහෙන් සසරට බැඳෙන පැත්ත, මේක සසරට බැඳෙන පැත්ත. සසරට බැඳෙන පැත්ත. ඔබ ළඟ මේවා ක්‍රියාත්මක වුණු සසරට බැඳෙනවා. ඔබ මෙන්න මෙතෙන්ට සිතගෙන ආවොත් ඔබ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන ස්වභාවයෙන් නිබ්බාන කියන ස්වභාවයටපත් වෙනවා. නිබ්බාන එහෙම නැත්නම් නිවන් දකින්න. එහෙනම් මේ සංවල දෙපැත්ත ඔබ හඳුනාගත යුතුමයි. මේ සංවල දෙපැත්ත හඳුනාගත්ත කෙනෙකුට විතරයි සම්මා දිට්ඨියටපත් වෙන්නට පුළුවන්. හැබැයි මේක දැනගත්තා කියලා බෑ. මේ සංවලින් නිදෙන්න දැන් මේ දහමේ තියෙනවා පින්වතුනි බණ භාවනා. දැන් වෙනත් තැන්වල තියෙන භාවනාව. භාවනා කරලා නිවන් දකින ක්‍රමයක් නේ. දැන් මේ අපි උගන්වන මේ දහමේ තියෙන්නේ බණ භාවනා. දැන් බණ තමයි මේ ඔබට කියන්නේ. මේවා බණ. කෙලෙස් නසන දහමක් නම් මේක බණක්. දැන් මේ කෙලෙස් නැති කරන දහමක් නේ ඔබට කියලා දෙන්නේ. මේක බණක්. දැන් මේක අහපුවාම ඔබ මේ දෙපැත්ත තේරුම් ගන්නවා. සංවල තියෙන දෙපැත්ත හඳුනා ගන්නවා. අකුසල් මුල් මෙතන කුසල දැන් මෙතන අතන අකුසල් මූලය මේක කුසල මූලය. කුසල මූලය කියලා මේකට කියන්නේ. කුසල මූලය. අකුසල මූලය කුසල මූලය දෙපැත්ත ඔබ හඳුනා ගත්තාම ඔබට සම්මා දිට්ඨියටපත් වීමේ දැක්ම දැන් ඔබ ලබා ගත්තා. මේක තමයි සම්මා දිට්ඨියටපත් වෙනවා කියලා කියන්නේ. එහෙනම් සංවලින් මිදී නිදහස් වීමේ දැක්මට කියවා සම්මා දිට්ඨි. දැන් මේ මිදී නිදහස් වීමේ දැක්ම ගත්තට පස්සේ ඔබට කරන්නට දෙයක් තියෙනවා භාවනාව විදිහට. දැන් අපි මේක මතමු. ඔබට කරන්නට දෙයක් තියෙනවා. මොකද්ද කරන්නට තියෙන්නේ?
දැන් සම්මාදිට්ඨියට ඔබපත් වුණාම සම්මාදිට්ඨිය තුලින් ඔබ ඊළඟට දෙවෙනි පියවරක් ඔබට ඔසවන්නට වෙනවා. දැන් ඔබ දෙපැත්ත හඳුනාගත්තා. රාග දේශ මොහ, විතරාගී විතදේශී විත මොහේ, කුසල මූලය අකුසල මූලය ඔබ හඳුනාගත්තා. ඊළඟට ඔබට කරන්න දෙයක් තියෙනවා. දැන් අර දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායේ ඥානං කියන ස්වභාවයට පත්වන්නට නම් ඔබ සතර කමඨහන් වැඩි යුතුයි. සතර කමඨහන් වැඩි යුතුයි. මෙන්න මේක කරන්න ඕනේ. දැන් අපි කෙටියෙන් මම මේක පූර්ණ විග්‍රහයක් කරන්න යන්නේ නැහැ. ඔබ සම්මා දිට්ඨියටපත් වෙන්නේ කොහොමද කියලා ඔබට අදහසක් ගන්න. එහෙනම් සතර කමඨහන් වැඩි යුතුයි. මෙන්න මේකට කිව්ව භාවනාව. සතර කමඨහන් භාවනාව කියන්නේ මෙන්න මේක. දැන් බණ තමයි ඉස්සෙල්ලා කිව්වේ. දෙපැත්ත පෙන්වුවා, කුසල මූලය පෙන්වුවා, අකුසල මූලය පෙන්වුවා. මෙන්න දැන් මේක භාවනාව. සතර කමඨහන් භාවනාව කියලා මේකට කියනවා. පළවෙනි එක මෙත්තානුස්සතිය. දෙවෙනි එක අසුභානුස්සතිය. තුන්වෙනි එක මරණානුස්සතිය. හතරවෙනි එක බුද්ධානුස්සතිය. දැන් මෙන්න මේකට පින්වතුනි කිව්වා චතුරාර්යකා කියලා කියනවා. චතුරාර්යකා සතර කමඨහන් සතර අනුස්සති අනුස්සති භාවනාව. විවිධ නම් වලින් කියනවා. එහෙනම් මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය තියෙනවා. සම්මා දිට්ඨියටපත් වෙලා සංවලින් පූර්ණ විදියට ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න නම් ඔබ මෙන්න මේ හතරෙන් උඩ දෙකක් තියෙනවා. මෙන්න මේකට අපි කියව සමත භාවනාව කියලා. සමත. මෙන්න මේ දෙකට කිව්වා විපස්සනා. සමත විපස්සනා දෙකක් තියෙනවා. දැන් මම පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙන්නම් ඔබට. මොකද මේ සතර කමඨහන් වැඩිම පිළිබඳව ගොඩාක් අයට පුළුල් අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ මේවා දන්නවා වචන ටිකත් ඔක්කොම තමයි කරන හැටි දන්නේ නැහැ. ගොඩාක් අයට තියෙන ගැටලුවක් මේක. එහෙනම් මෙන්න මේ මෙත්තානුස්සතිය භාවිතාවට ගන්න ඕනි මොන අවස්ථාවේදී? අසුභානුස්සතිය භාවිතාවට ගන්න ඕනි මොන අවස්ථාවේද? මේක ඔබේ ළඟ නැති එකක්. මේවා කරන අය ඉන්නවනම් මේ සිල්සත් ධර්ම ශාවකේකු ශාවිකාවකු විතරයි මේවා දන්නේ. ඔබ අලුතෙන් සිල්සත් ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක් නම් ඔබ මෙන්න මේවා දන්නේ නැහැ. මෙහෙම එකක් තියෙනවා කියලා දන්නෙත් නැහැ. මොකද ඔබට මේවා උගන්වන්නේ නැහැ. එහෙනම් මේ මෙත්තානුස්සතිය කෙනෙක් ඇතුළට ගන්න ඕනි තමන්ගේ හිතේ ද්වේෂයක් එනකොට. ද්වේෂයට තමයි මේක ගන්න ඇතුළට. දැන් මේක දෙපැත්තක් තියෙනවනේ. දැන් අසුභානුස්සතිය මම ඇතුළට ගන්නෙ මොකක්ද? කොහොමද? රාගයක් එනකොට. රාගයක් එනකොට. දැන් මේක දෙපැත්තක් තියෙනවා. දැන් මේ දෙපැත්තෙන් මේ පැත්ත ආන කියලා අපි කියනවා. ආන.
මේ පැත්තට අපි කියනවා පාන. දැන් ඔබ ආනපාන කියලා අහලා තියෙන්නේ පින්නතුනි හුස්ම උඩට පල්ලෙහාට ගන්න එක. හැබැයි එහෙම එකක් තියෙනවා ඒක බුදුහාමුදුරන්ගේ මේ සිරිසත් ධර්මයේ නෑ. ඔබ ඉගෙන ගන්න ආගම තුල එහෙම උඩට හුස්ම පල්ලෙහාට දාන එක ආනපාන ප්‍රාණයාන කියලා ක්‍රමවේදයක් තියෙනවා. එදා අර බුදුන් වහන්සේගේ කාලේ මේ බමුණොත් මේක කරපු එක. මේ අනුස්සති භාවනාව අලුතෙන් අර විපස්සනා සමත විපස්සනා විදියට මේ උභය අන්තය උභය කියන්නේ දෙකක්. මේ දෙපැත්ත පෙන්නුවේ බුදුහාමුදුරුවෝම පමණයි. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ මේ හුලම් බඩකුම්බන ඒවා මේ සම 40 භාවනා ක්‍රම අර මූලික බමුණු දහමේම තිබිච්ච ඒවා ඒ බමුණන් විසින් එදා මේවා කළා. දැන් ඔබ අදත් ඒවා කරනවා නම් බුදුහාමුදුරුවන්ගේ දහමට ඔබ අනුගත වෙලාද කියලා මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් එනම් ඔබට කරන්න තියෙන්නේ මොකක්ද? මෙන්න ඔබේ සිතට ද්වේෂයක් එනවා. දැන් මේ ද්වේෂය කියන වචනය තුල අපි තේරුම් ගන්න මේ කෙනෙක් දැකපුවන් එන කේන්තිය විතරක් නෙමෙයි. සමහර විට ඔබට අතීතයේ වෙච්ච සිදුවීමකට අදාළව ඔබේ සිතට කනස්සලු ස්වභාවයක් චිත්තාවේගයක් කෙනෙක් පිළිබඳව මතක් වෙලා. එයා දැන් ඔබ ළඟත් නැහැ. හැබැයි ඔබට එන්න පුළුවන්. ඒ කොහොම ආවත් ඔබේ හිත ඇතුළට දැවිල්ලක් පිච්චිල්ලක් ඇවිලිල්ලක් ගින්නක් 1000ක් ගිනි ගැනීමේ ස්වභාවයක් එන සෑම අවස්ථාවකම බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ තියෙන මෙත්තානුස්සතිය ආන කරන්න කියලා. ආන කියන්නේ ඇතුළට ගන්න කියනවා. පාන කියලා කියන්නේ මගේ ළඟ මේක මගේ ළඟ තියෙන දෙකක් මේ තියෙන්නේ රාග දේශ. මේක තියෙනවා මේක නැති වෙන්නේ නැහැ කාලගවත්. මේක නැති වෙච්ච දවසට තමයි නිවන් දකිනවා කියලා කියන්නේ. එහෙනම් මේ රාගය සහ ද්වේෂය දෙක ඔබ ළඟ පවතින්නේ මොකක් නිසාද? ඔබ ළඟ මේ විපස්සනා ධූරයක් ඔබ දන්නේ නැහැ. එහෙනම් මේ මරණානුස්සතිය විපස්සනා ධූරය කියලා කියන්නේ මොකද්ද දන්නවද? මේ යට තියෙන දෙකම අයිති වෙන්නේ විපස්සනා ධූරයට මේක සමතයට. එහෙනම් මේ විපස්සනා ධූරේ මේ දෙකම ඔබට ඔබ ළඟ පවත්වන්නේ ඔබ ළඟ මෝහය තියෙනවා. මෝහය. එහෙනම් රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් වැඩ කරපු කෙනෙක් තමයි අලුතෙන් මෙන්න මේ හතර ඉගෙන ගන්න ඕනේ. සතර කමටහන් වඩන්න. දැන් ඔබ ද්වේෂය එනකොට මේ මෙත්තානුස්සතිය මෙතන මෙත්තානුස්සතිය කියන්නේ පරම මෙතක් විය යුතුයි. පරම මෙත කියන්නේ සම මෙතක්. අර මමද කියලා පටන් ගන්නෙ නෑ. දැන් මම කියලා ගත්තොත්ම එතන බෙදීමක් මමත්වයක්. අර ඒතම් මම ඒසෝ හමස්මි හේතු මේ අත්තාසි කියන ගුණය තමයි ඔබ ළඟ තියෙන්නේ. මම මගේ සන්තකේ පවත්තා. එහෙනම් මමද සියලු සත්වෝද කියලා පටන් ගන්නෙ නෑ මේ පරම මෙතේදී. සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියන මේ පද හතරේ තියෙන්නේ සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත් ඵලයෙන් සුවපත් වේවා කියන එක තමයි දුකින් මිදෙත්වා කියන එක තමයි පද හතරේ තියෙන්නේ. එහෙනම් ඔබ ආන කරන්න ඕනේ මෙත්තානුස්සතිය. ඔබට දේශයක්, කේන්තියක්, පුද්ගලයෙක් එක්ක සමහර විට මේ පුද්ගලය විතරක් නෙමෙයි යම් දෙයකට උදාහරණයක් වශයෙන් ඔබේ කකුල ගලේ යනුණා කියන්නේ. කකුල ගලේ ඇනුණත් බාහිරව වෙච්ච එකක් ඒක. හැබැයි කේන්ති යන්න පුළුවන්. බැන යන්න පුළුවන්. බාදරට කකුල ගලේ යනුණා කියලා කවුරුත් දන්නේ නැහැ. ඔබ විතරයි දන්නේ. ඔබ ඉඩමේ අයිතිකාරයාට බනිනවා මේ ගලක් උඩට තියනවා කියලා. පාරේ යනකොට. දැන් පාරේ යනකොට ගලක් බදුනා කියන්නකො.
ඒ ගල තියෙන වෙන කෙනෙක්ගේ ඉඩමක් කරා යනකොට දැන් ඔබේ කකුල ගලේ යන ඔබට වේදනාවක් ආපුවාම ඔබට අන්න ඔබට මතුවෙනවා දේශේ මේක මේ ගල අයින් කරේ නෑනේ මේක මේ ගල අයින් කරේ නෑ මූට හින ගහන්න ඕනේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. අන්න එහෙමයි දේශය මතුවෙන්නේ. එහෙනම් සෑම මොහොතකම දේශයක් එන වෙලාවට ඔබ ඇතුළට මෙන්න මේ මෙත්තාව ආන කරන්න ඕන. ඒ වගේම තමයි ඊළඟට මෙන්න මේ ඔබට රාගයක් එන්න පුළුවන් ඕනෙම අවස්ථාවක. රාගය කියලා කියපුවාම මේ රාගය කිව්වම මේ ලිංගික එකතු වීම විතරක් නෙමෙයි. ඒක එකක්. රාගික හැඟීම කියන එක රාගය කියලා කියන්නේ කැමැත්තෙන් බැඳෙන එකට. යමකට කැමැත්තෙන් බැඳෙනවා. කැමැත්ත සාමාන්‍ය දෙයක්. අපේ ලෞකික ජීවිතයේ කැමැත්ත තියෙන්න ඕනේ ඕනම දෙයකට. ඒක සාමාන්‍ය දෙයක් නේ ඔබට ඒක තේරුම් ගන්න පුළුවන්. හැබැයි කැමැත්තෙන් යමකට බැඳුනොත් අන්න එතන ඔබට රාගයක් එනවා. දැන් අපි කැමැත්තෙන් බැඳෙන එකට කියනවා පටිච්ච කියලා. දැන් මේ පටිච්ච වුණොත් අභිජ්ජ වෙනවා. ගැඹුරෙන් බැඳෙනවා. කැමැත්තෙන් බැඳෙනවා, කැමැත්තට බැඳෙනවා. කැමැත්ත ඉස්සෙල්ලම ඇති වෙන්නේ කැමැත්ත. ඊට පස්සේ කැමැත්තට බැඳෙනවා ඒකට කියනවා පටිච්ච වෙනවා කියලා. ගැඹුරෙන් ඊට පස්සේ ඔබ ඒකට බැඳුනොත් ඒකට කියනවා අභිජ්ජ කියලා. අභිජ්ජ වුණාම ඔබ සන්තකයේ නිච්ච සුඛ අත්ත කියලා තුනක් ඔබට හැදෙනවා. ඔබ දන්නේ නැතිවම නොදන්නවා. ඔබ දන්නේ නැතුණාට ඔබ තුල හැදෙනවා. මෙන්න මේ නිච්ච ස්වභාවය ඔබ තුල හැදෙන එක වළක්වා ගන්න යමකට ප්‍රිය ලෙස බැඳුනොත් රාගයෙන් බැඳුනොත් ඒකේ අනිත් පැත්තේ තියෙනවා අපිරිබවක්. ඒ අපිරිබව ඔබට එයි කියලා ඔබ මුලින් හිතුවේ නැති හින්දා ඔබ දන්නේ නෑ මේ අසුභානුස්සතිය වඩන්න. එහෙනම් රාගයට ඔබ අසුභානුස්සතිය ආන කරන්න ඕනි. මෙන්න මේ ආන කරන්න ඕනි. මේක ඇතුළට ගත්තම මේ රාගය ඔබ තුලින් පාන කරන්න ඕනි. මේක හිතලා කරන්න ඕනේ. නිකන් ඔටෝමැටික්ලි වෙන්නේ නෑ මේක. එහෙනම් මේ අනුස්සතිය වඩනකොට අසුභානුස්සතිය වඩනකොට මෙන්න මේ රාගය ඔබෙන් පහ වෙනවා. හැබැයි දැන් ඔබ චුට්ටක් හිතලා බලන්න මේකට මේ දෙකට ඇයි සමතය කිව්වේ? මේක සමත භාවනාව කියලා කිව්වේ ඇයි? ඔබේ සිත අර වේගයක් වේමත්තතාවයක් ජනිත වෙනකොට වේගයෙන් මත් වෙනකොට රාගයෙන් මත් වෙනකොට ඔබ తాවකාලිකව මේක යටපත් කරන්න ගත්ත අවි දෙකක් විදියට තමයි මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේක දෙක අවි දෙකක් වගේ. දැන් අවිය කියන්නේ ඔබ ළඟ ඔබ යුද්ධයට යනකොට අවියක් භාවිතා කරනවා. ඒ අවිය හරියටම ඉලක්ක සහගතව ඔබට ෆයර් කරන්න බැරි වුණොත්, වෙඩි තියන්න බැරි වුණොත් අනිත් පැත්තට ඔබේ විනාශය එනවා. මෙතන ඔබ මේක හරියට ඇතුළට දාගන්න බැරි වුණොත් මේ රාගය, දේශය නිසා ඔබේ නිවන වැහෙන ඔබේ විනාශය අනිවාර්යෙන් එනවා. ඔබ එහෙනම් අවියක් විදිහට මේ දෙක භාවිතා කරන්න ඕනේ. එහෙනම් හරියට ටාගට් කරලා අවශ්‍ය තැනදී ඒ මොහොතේදී රාගයක්, දේශයක් එනකොට මේ දෙක ආන කරන්න ඕනේ ඇතුළට. මේ දෙක අයින් වෙන්න ඕනේ. අන්න දැන් ඔබ යමක් සමත කළා. යමක් සමත කළා කියලා කියන්නේ සමත වීම තුල ආය මේක මතු වෙන්නට පුළුවන්. ඔකේ යථා ස්වභාවය. ඒ කියන්නේ අපිට රාගයක් ආපුවාම රූපයකට අපි අර සතර මහා භූත වලින් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාස්තකයට අපි බැඳුනම රාගික සිතුවිල්ලක් ආපුවාම తాවකාලිකව ඒක අපි අසුභය වඩලා අපි අසුභානුස්සතිය වඩලා මැඩ පැවැත්තුවට ආය මතු වෙනවා මේක. ඒ මතු වෙන්නේ සමත කරලා විතරයි නෙදීන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අර සමත මණ්ඩලයට යනවා. ඒ සමත මණ්ඩලයේ දෙපිරිසක් අතර තියෙන ගැටීම සමත කරන්නේ නඩු කියලා නෙමෙයි. වචන ටිකක් කියලා.
වචන ටිකක් කියලා ඒගොල්ලන්ගේ හිතවලට කාවද්දනවා ඕගොල්ලෝ රණ්ඩු කරන්නට එපා. මොකද ඕගොල්ලෝ හැමදාම මේ ඉඩම් වල ඉන්නේ නැහැ. මේ ඉඩම් වලට අරගෙන යන්න බෑ යනකොට. කවුරුත් අරගෙන යන්නේ නැහැ. ඒකින්ද දෙපැත්තම manussත්වයෙන් සලකලා බලලා ඔක සමතයකටපත් කරගන්න කියලා කියපුවාම අර සමත මණ්ඩලයෙන් කරන්නේත් ඒක. දැන් මෙතනත් මේ මෙත්තානුස්සති අසුභානුතය සමතය තමයි කරේ. එහෙමනම් මේ සමත කිරීම තුලින් ඔබට යම් කිසි සහනයක් ලැබෙනවා. ඇයි? ඔබ දේශයෙන් දේශ ගින්නෙන් ඇවිලුන්නේ නැහැ. මේක ගින්නක්. ඔබ රාග ගින්නෙන් ඇවිලුනේ නැහැ. එහෙනම් දේශ ගින්නෙන් රාග ගින්නෙන් ඇවිලුනේ නැත්තම් ඔබ සමත වුණා. හැබැයි සමත වුණාට විපස්සනාව ඔබ දන්නේ නැහැ. එහෙනම් විපස්සනාව කියලා කිව්වේ මෙන්න මේ මෝහයට නැති කරන එකට. මේ මෝහය කියන්නේ නොදැනුවත්කම, මෝඩකම, අවිද්‍යාව විවිධ වචන වලින් කියනවා. මේක තියෙන නිසා තමයි මෙන්න මෙහෙම දෙකක් ඔබ පවත්වන්නේ. දෙපැත්තක් හදනවා ඔබ. එකක් දේශ පැත්ත, අනිත් එක රාග පැත්ත. මේ රාග දේශ කියන දෙක ඔබ හදන තාක්කල් ඔබ හදනවා කියන්නේ ඔබ ළඟ මෝහය තියෙනවා. එහෙනම් බුදුවරු ලෝකයට කියලා දෙන්නේ වෙන මොකවත් නෙමෙයි මෝහය නැති කරන්න. එහෙනම් මෝහය නැති කරනවා නම් ඔබ කල යුතු දෙයක් තියෙනවා. මොකද්ද ඔබ කල යුත්තේ? දැන් අපි තේරුම් ගන්නට ඕනේ අපි මුලින්ම මෙන්න මේ සමත කරාට මගේ ළඟ ඇතුළත පූර්ණ වශයෙන් මේක කපා හැරුණේ අයින් කරන්න බැරි වුණා මට. මගේ ඇතුලේ දැන් මුල් බැහැගෙන තියෙන්න පුළුවන් රාග ගතිය, ද්වේෂ ගතිය. එහෙනම් මෙන්න මේ දෙක දැන් යුගනද්ද භාවනාවක් විදිහට යුගනද්ද කියන්නේ එක මේ මොහොතේම මේ මරණානුස්සතියෙන් කෙලවර කරන්න ඕනේ. එහෙනම් මරණානුස්සතිය කිව්වේ නිච්ච වෙලා තියෙන ස්වභාවයෙන් මම සුඛයක් විඳිනවා. සුඛ අත්ත. එහෙනම් මෙන්න මේ නිච්ච සුඛ අත්ත මගේ සන්තකේ මට ඕනේ විදිහට මේ සැපයි කියලා මේක අල්ලගෙන පවත්වගෙන නවත්තගෙන ඉන්න අර ඒතම් මම ඒතෝහමස්මි ඒතෝ මේ අත්තාසි කියන ස්වභාවයෙන් මම මේක පවත්වන්නට ගියොත් ආය මට මේ රාග දේශ දෙක එනවා. එහෙනම් බුදුන් වහන්සේගේ ලෝකේ තියෙන ලොකුම පින්කම තමයි අට්ඨක්කරා තීනපදා සම්බුද්ධෝ ප්‍රකාශන සියලු බුදුවරුන්ගේ ප්‍රකාශනය ඒක තමයි. එහෙනම් අකුරු 3යි අකුරු 8යි වචන 3යි නිච්ච සුඛ අත්ත වෙලා තියෙන ඔබ ළඟ තියෙන මෙන්න මේ ගති ස්වභාවය නිච්ච අනිච්ච කර විදිහට දකින්න ඕනේ. අනිච්ච සුඛ දුක්ඛ විදිහට ඔබ දකින්න ඕනේ. අත්ත අනත්ත මේ අනත්ත කියන අනාතයි. එහෙම නැත්නම් විපරිණාම ධර්මය. ධම්මං කියලා ඔබ දකින්න ඕනේ. විපරිණාම ධම්මං ලෝකේ තියෙන ලොකුම පින්කම අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. එහෙම නැත්නම් අනිච්චං දුක්ඛං අනාත්ත. මෙන්න මේ නිච්ච සුඛ අත්ත මරා දැම්මම පස්සේ ඔබ ළඟ තියෙන රාග ගතිය, දේශ ගතිය මුළුමනින්ම කපා හැරෙනවා. ආන්නේකට කියව විපස්සනාව. මේ විපස්සනාව නැතුව සමතය කියන එක බුදුවරු ලෝකේ පහළ වෙන්නත් ඉස්සෙල්ලා මේ සමත භාවනා සම 40 භාවනා ක්‍රම ලෝකෙ තිබ්බා. බුදුහාමුදුරුවෝ තමයි මේ විපස්සනා ධූරය මරණානුස්සතියෙන් වඩනකොට මේ මරණානුස්සතිය වඩලා ඉවර වෙනකොට ඔබ තුල මේ බුද්ධානුස්සතිය වැඩෙනවා. මේ බුද්ධානුස්සතිය කියුවේ ඔබ තුල තියෙන රාග බව, ද්වේෂ බව,
මෝහ භව මේ තුන උදුරා දැමෙනවා. භව උදුරා දැමෙනකොට ඔබ බුද්ධානුස්සතියට පත් වෙනවා. එහෙනම් සමත විපස්සනා කිව්වේ ඒකයි. දැන් මම මේක සම්මාදිට්ඨියටපත් වෙන ක්‍රමේ සරල ක්‍රමයකින් කියලා දෙන්න හැදුවට මේක ටිකක් වෙලා ගියා. එහෙනම් කෙනෙක් සම්මාදිට්ඨියටපත් වෙන්න ඕනි නම් අර මං මුලින් කියපු දෙපැත්ත කුසල මූලය අකුසල මූලය අඳුර ගන්න ඕනි. කුසල මූලය අකුසල මූලය අඳුනගත්ත කෙනාට මේ සතර කමඨාන සතර අනුස්සති භාවනාව කරලා වර්තමාන මොහොතේ මේ කෙලෙස් හැදෙන ක්‍රමය නතර කරන්න පුළුවන් නම් අන්න යාට කියනවා සම්මාදිට්ඨියටපත් වෙච්ච එක විතරයි. එහෙනම් දැන් සම්මාදිට්ඨිය අපි විග්‍රහ කරා. ඊළඟට තියෙන්නේ මොකද්ද? සම්මා සංකප්පෝ. සම්මා අපි මෙහෙම ලියමු කොහේද? සම්මා සංකප්පෝ. කොහොම තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ. එහෙනම් මොකද්ද මේ සම්මා සංකප්පෝ කිව්වේ? කතමෝච භික්කවේ සම්මා සංකප්පෝ. මොකක්ද මේ සම්මා සංකප්පෝ කියලා කියන්නේ? නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ අයං උච්චති භික්කවේ සම්මා සංකප්පෝ. එහෙනම් නෙක්ඛම්ම සංකප්පෝ. මොකද්ද මේ නෙක්ඛම්ම සංකප්පෝ කියන්නේ? මොකද්ද මේ නෙක්ඛම්ම සංකප්පෝ කියලා කියන්නේ? පළවෙනි එක. කාරණා තුනක් තියෙනවා අපි ඉගෙන ගමු. නෙක්ඛම්ම කියලා කියන්නේ කාමයෙන් වෙන් උන. සංකප්පෝ කියලා කිව්වේ කාමයෙන් වෙන් වෙනකොට ඔබේ කාමයෙන් වෙන් වුණ බව ඔයා දැනගන්න. කාමයෙන් වෙන් වුණ බව දැනගත්ත කෙනා තමයි සම්මා සංකප්ප ස්වභාවයටපත් වෙන්නේ. මෙන්න මේ නෙක්ඛම්ම සංකප්පය අපි තව විදිහකින් කියනවා නෙක්ඛම්ම උපේක්ඛා. නෙක්ඛම්ම උපේක්ඛාව. කාමයෙන් වෙන්වීමේ උපේක්ඛාව. දැන් කාමය දැන් මෙතන තියෙන්නේ අදහස් තුනක්. දැන් කාමයෙන් වෙන්වනවා කියන්නේ ඔබ තව විදිහකින් කියනවා මොකද්ද? රාගයෙන් වෙන් වෙනවා. රාගයෙන් වෙන් වෙනවා. එහෙනම් කාමය කොහොමද හැදෙන්නේ? කාමය නිකන් හැදෙන්නේ. ඔබ ළඟ තියෙනවා අජ්ජත් වශයෙන් ආයතන 6ක්. ඇස කන නාසය දිවකය මන. අජ්ජත් වශයෙන් තියෙන මෙන්න මේ ආයතන 6 බහිද්ධා කාය කියලා කියනවා. එහෙම නැත්නම් අපි කියනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. එහෙම නැත්නම් අරමුණු. දැන් එතන 6යි මෙතන 6යි දෙකක් ඔබට පේන්න තියෙනවා වෙන වශයෙන්. මෙන්න මේ දෙක සම්බන්ධතාවයක් නැතුව තියෙන දෙකක්. අජ්ජත් සහ බහිද්ධ. ඇතුළත සහ පිටත. මේ සම්බන්ධතාවය හදන්නේ ඔබ පිනවීමට ගිහිල්ලා ආන්න එකට කිව්ව කාමය. කාමයෙන් වෙන්වීමට කියනවා නෙක්ඛම්ම කියලා. එහෙනම් ඔබ ඇසයි කනයි නාසයයි දිවයි කනයි මනයි අන්තගාමී විදියට පිනවන කෙනෙක් නම් අන්තගාමී විදියට. දැන් මේක කියපුවාම අපිට උක කරන්න බෑ කියලා හිතෙන්නේ. පින්වතුනි එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් දැන් ඔබ තුන් වේල බත් කන කෙනෙක් නම් ඒක අතාරින්න එපා. තුන් වේල බත් කන්න ඕනේ. අනේ මම නෙක්කම්ම
නෙක්ඛම්මයෙන් කාමයෙන් වෙන් වෙච්ච කෙනෙක් කියලා ඔබට බත් කන්න නැතුව ඉඳලා හරියයිද? එහෙම හරියන්නේ නැහැ. ඔබ විවාහ කෙනෙක් නම් මම දැන් නෙක්ඛම්ම උපේක්ඛාවෙන් ඉන්නේ අද නොවනත් එක්ක මම එකට ඇඳේ ඉන්නේ කියලා හරියන්නේ නැහැ. වෙනද කරන ක්‍රියාවලියම ඔබ කරගෙන යන්න පැවැත්ම තුල ඒව අතාරින්න එපා. ඔබ වෙනද යන දිහාවල් වල ඒ ගමන් නවත්තන්නත් එපා. හැබැයි ඔබට ඇස කන නාසය දිවකය මනස අන්තගාමීව පිනවීමකට අර පටිච්ච වෙලා අර අභිජ්ජ වෙලා මෙන්න මේ ක්‍රමයට ගිහිල්ලා අර නිච්ච සුඛවත් වඩා වර්ධනය වෙනවන ඒක නොකර හරින්න ඕනේ. එහෙනම් මොකද්ද මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරේ? කාමයෙන් වෙන් වෙනවා කියන්නේ හිත ඇතුලේ ස්වභාවයක් වෙනස් කර ගැනීම. එහෙනම් නෙක්ඛම්ම උපේක්ඛාවෙන් කාමයෙන් වෙන් වෙනවා කියන්නේ රාගයෙන් වෙන්වීම. කාමය නිසා තමයි රාගය එන්නේ. කාමය තුල දැන් කාම කියලා කියපුවාම පිටුතුනි තව ඔබ කල්පනා කරලා බලන්න ඕනේ මේ රාග කාම කියලා කියපුවම මේ ස්ත්‍රී පුරුෂ ලිංගික එක්වීමක් පමණක් නෙමෙයි. ඒක එකක්. කාම ලෝකය කියලා කියවොත් මේ ලෝකයේ තියෙන සියලු තමන්ගේ ඇසට කනට නාසයට දිවට කයට මනට ප්‍රියයි මధుරයි ප්‍රියමනාපයි මధుරයි ඒකෙන් ඔයා අන්තගාමී විදියට මත් වෙනවා යම් කිසි දේවල් වලට ආන්න ඔබ කාමයෙන් මත් තුන කෙනෙක්. එහෙනම් නෙක්ඛම්ම උපේක්ඛාව කියලා කියන්නේ කාමයෙන් ඔබ වෙන් වෙන්න ඔබ දන්නවද? එහෙනම් සම්මා සංකප්පෝ කිව්වෙත් ඒකමයි. එහෙනම් කාමයෙන් වෙන්වීම ඊළඟට තියෙනවා අව්‍යාපාද සංකප්පෝ දෙවෙනි එක. පළවෙනි එක නෙක්ඛම්ම දෙවෙනි එක අව්‍යාපාද සංකප්ප අපි අදින් ලියමු. අව්‍යාපාද සංකප්පෝ මොකද්ද මේ අව්‍යාපාද සංකප්පෝ කියලා කියන්නේ? දැන් අපි සම්මා දිට්ඨියටපත් වෙනකොටත් ඉගෙන ගත්තේ ඒකම තමයි. අපි ව්‍යාපාදය අව්‍යාපාදයක් බවට පත් කරන එක. අර මුලින් එකේ අපේ සම්මා දිට්ඨියේදී අපි කිව්ව සතර කමඨාන් වලින් ඔබේ කෙලෙස් නැති කරන විදිහට විතරාගී විත ද්වේෂී කියන එක තමයි මේ අව්‍යාපාද සංකප්පෝ කියලා කියන්නේ. අව්‍යාපාද සංකල්පනා ඔබ කාමයෙන් වෙන් වෙනකොට තමයි මේ අව්‍යාපාද සංකප්පෝ විදිහට ඔබේ හිත පවතින්නේ. ඔබ මේකෙන් නෙක්ඛම්මයෙන් වෙන් වෙන්නේ නැතුව කාමයෙන් වෙන් වෙන්නේ නැතුව ඔබට මේ එකපාරට මේක කරන්න බෑ. මේක දෙවෙනි එක. කාරණා තුනක් තියෙනවා. අව්‍යාපාද සංකප්ප අපි උදාහරණයක් වශයෙන් ගමුකෝ. මෙන්න මේ කාමය වැඩිපුරම තියෙන නෙක්ඛම්ම උපේක්ඛාවට ආපු නැති කෙනා තුල තමයි මේ ව්‍යාපාදය තියෙන්නේ. දැන් මේ ව්‍යාපාදය තමයි අව්‍යාපාද වෙලා තියෙන්නේ. ව්‍යාපාද අව්‍යාපාද. ව්‍යාපාදය කියන්නේ තමන්ගේ තුල තියෙන ගස්තනය එහෙම නැත්නම් ඇවිලිල්ල පිච්චිල්ල දාහය ක්‍රෝධය ඊර්ෂ්‍යාව ගිනි ගැනීම පහර දෙන එක ක්‍රෝධය වෛරය ඒ ඔක්කොම මේ ව්‍යාපාදය තුල තියෙනවා. එහෙනම් අව්‍යාපාද සිතක් ඔබට එන්න නම් ඔබ නෙක්ඛම්ම කියන ස්වභාවයටපත් වෙන්න ඕනේ. එහෙනම් සම්මා සංකප්පෝ එකේ දෙවෙනි එක අව්‍යාපාද සංකප්පෝ. අව්‍යාපාදය ව්‍යාපාදයෙන් තොර වීම. දැන් අපි උදාහරණයක් ගමු. කාමයෙන් පිටවන්නට ගියාම තමයි ව්‍යාපාදේ එන්නේ. අපි උදාහරණයක් වශයෙන් මෙහෙම ගමු. විවාහක යුවලක් ඉන්නවා. අලුත බැඳපු. ඒ විවාහක යුවලගේ එක පුරුෂයා හරි කාන්තාව හරි එක්කෙනෙක් කවුරු හරි අර කාමය වැරදි විදිහට භාවිතා කරනවා. ඒ කියන්නේ තවත් පර පුරුෂයෙක්ව
පරයිස්ත්‍රියක් කෙරෙහි තමන් රහසිගතව සම්බන්ධතාවයක් හදාගන්න. මෙන්න මේ සම්බන්ධතාවය කියන්නේ කාමයනේ. ඒ කියන්නේ වැරදි විදිහට කාමය. අපි කියන්නේ කාමේසු මිච්ඡාචාර කියන ස්වභාවයටපත් වෙනවා. අන්න එහෙමපත් වුණාම සමහර විට ඔක කෙලවර වෙන්න පුළුවන් මරණයකින්. ව්‍යාපාදේ. දැන් මේක බිරිඳා හරි පුරුෂයා හරි දෙන්නෙන් කෙනෙක් කරනකොට එක්කෙනෙක් මේක දැනගත්තා නම් මගේ මහත්තයා මෙහෙමයි මගේ නෝනා මෙහෙමයි කියලා අනිත් පැත්තට ඒ කෙනාගේ සිතේ තමන්ගේ මහත්තයා කෙරෙහි කලකිරීම, ශෝකය, දුක, පසුබැසීම එයා කෙරෙහි තිබිච්ච අර බැඳීම නැති වෙනවා. ඒ වගේම තමයි එයාට පිටින් සම්බන්ධ වෙලා මේ කාමය පිනවන්නට සම්බන්ධ වුණ ස්ත්‍රිය හෝ පුරුෂයෙක් වෙනම් සමහර විට ඒ පුරුෂයා හෝ පිරිමියා ඝාතනය කරන්න හරි අනිත් කෙනාට පුළුවන්. ඒ කියන්නේ කාමය කියන එක තරම් ප්‍රබලයි. එහෙනම් මේ කාම වස්තුවකට අර මිච්ඡා දෘෂ්ටියෙන් මිච්ඡාචාරා කියන ස්වභාවයෙන් වැරදි හැසිරීමෙන් ඔබ සම්බන්ධ වීම නිසා නෙමෙයිද ඔබට ව්‍යාපාදේ ආවේ. එහෙනම් මේක නොකර මේක කරන්න බෑ. එහෙනම් හැම වෙලාවකම මේ අව්‍යාපාදය දේශය මේකට කියනවා දේශය නොමැතිකම අද්වේෂ මේක විරාගය මේක ආදේශය අව්‍යාපාද කියන්නේ අද්වේෂය ඊළඟට තුන්වෙනි එක අවිහිංසා සංකප්පු මොකද්ද මේ අවිහිංසා සංකප්පෝ කියන්නේ? දැන් මේ දෙක තියෙන කෙනාට තමයි විහිංසා කියන ස්වභාවයටපත් වෙන්නේ. විහිංසා. දැන් මෙතන තියෙන දැන් මේකේ මේ වී අකුර කැපුණම රාගයනේ. මෙතන අකුර කැපුණම දේශය. එහෙනම් මේකෙන් නිදහස් වෙනවා කියන්නේ විතරාගී එහෙම නැත්නම් විරාගය ආදේශය. එහෙනම් මෙන්න මේ ස්වභාවයන් දෙක තේන කෙනෙක්ගේ සිත තුළ විහිංසාව ක්‍රියාත්මක වෙනවා. විහිංසා අපි කියනවා විහිංසාව. මේ විහිංසාව කියලා කියන්නේ මොකක්ද? විහිංසාව කියන්නේ මෝහයට කියපු තව නම. විහිංසාව. මේ විහිංසාව තියෙන මෝහය තියෙන නිසාම තමයි ඔබ අවිහිංසාව ඔබ තුලට එන්නේ නැත්තේ. ඔබ හැම වෙලාවෙම මේ ද්වේෂය සහ රාගය තුලින් මනිනවා. මේ රාගය වැඩි කරන විදිහට ඔබ ක්‍රියාත්මක වෙනවා. ඔබ ළඟ විහිංසාව තියෙනවා. ද්වේෂය වැඩි කරන විදිහට ඔබ ක්‍රියාත්මක වෙනවා. විහිංසාව තියෙනවා. එහෙනම් අවිහිංසා සංකප්පෝ කියලා කිව්වේ මේකට අයන්නක් ආපුවාම ඔබ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදුන සිතක් බවට පත් කරගන්නවා. ආන්නයකට කිව්වා සම්මා සංකප්පෝ. මං හිතනවා ඔබට මේ දෙක තේරෙන්නට ඇති.